ආදරයෙන් පිළිගන්නවා ඔයාලා හැමදෙනාම ලංකා ජොබ් ගයිඩ් YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකේදී ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් මේ වෙනකොට නිකුත් කරලා තියෙන අලුත්ම රැකියා අවස්ථා කිහිපයක් සම්බන්ධයෙන් ඔයාලා දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ කාර්යාංශය තුලින් ලබා දීලා තියෙනවා කළමනාකරණ සහකාර, කාර්යාල සහායක, දත් ඇතුළත් කිරීමේ ක්‍රියාකරු, රියදුරු, තොරතුරු තාක්ෂණ නිලධාරී, පරිපාලන නිලධාරී, ප්‍රාදේශීය සම්බන්ධීකාරක ඇතුළු රැකියා රැසක් මේ වෙනකොට ලබා දීලා තියෙනවා. ඉතින් මේ රැකියාවලට අවශ්‍ය සුදුසුකම් මොනවද? ඒ වගේම මේ රැකියාවල තියෙන කාර්ය මොනවද? ඒ හා සම්බන්ධව වැටුප් කොහොමද කියන කාරණාව තමයි මේ වීඩියෝ එකේදී මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් මේ වෙනකොට රජයේ රැකියාව සම්බන්ධව හොයන අය ඉන්නවා. ඒ වගේම රජයේ රැකියාව වලට අයදුම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය ඉන්නවා. ඉතින් එයාලට ගොඩක් වැදගත් මේ වීඩියෝ එක. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ඔයාගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න කියලා ඉල්ලනවා. ඉතින් අපි බලමු මොනවද මේ තියෙන රැකියා බෑතු කොහොමද ඔයා මේ සඳහා ආයුධම් කරන්නේ මොනවද ලබා දෙන වැටුප් කියන සම්බන්ධයෙන් අපි අද කතා කරලා බලමු. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය මේ වෙනකොට නිකුත් කරලා තියෙන අලුත්ම රැකියාව සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. ඉතින් අපි කතා කරමු පළවෙනි රැකියාව අවස්ථාව සම්බන්ධයෙන්. ඉතින් මේකෙදි මුදල් හා ප්‍රසම්පාදන අංශ ප්‍රදානී තනතුර ඕපන් වෙලා තියෙනවා. ඉතින් මේකේ එක තනතුරක් විතරයි මේ වෙනකොට ඕපන් වෙලා තියෙන්නේ. ඉතින් රැකියා ස්වභාවය ගත්තොත් එහෙම මුදල් හා ප්‍රසම්පාදන අංශයේ රාජකාරි සහ වගකීම් ඉටු කිරීම මෙන්ම අදාළ මුදල් හා ප්‍රසම්පාදන ප්‍රතිපත්ති ක්‍රියාපටිපාටි හා පද්ධතීන් සංවර්ධනය කිරීම හා සියලුම මුදල් හා ප්‍රසම්පාදන කටයුතු පවත්වාගෙන යාම තමයි මේකේ රැකියාවේ ස්වභාවය විදිහට මෙයාලා දක්වලා තියෙන්නේ. ඒ වගේම සුදුසුකම් විදිහට මෙයාලා ඉල්ලනවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් මූල්‍ය ගණකාධිකරණ, ව්‍යාපාර පරිපාලන, වාණිජ්‍ය කළමනාකරණ යන ශේෂ්ත්‍රවලට අදාළ උපාධියක් හෝ තනතුරට අදාළ වෙනත් උපාධියක් සහිතව අදාළ ශේෂ්ත්‍රයට සම්බන්ධ පශ්චාත් උපාධියක් හෝ පිළිගත් වෘත්තීය වරලත් ආයතනයක ආශ්‍රිත සමාජිකත්වය ලබා තිබීම සහ රජයේ සංස්ථාවක ව්‍යාප්ති මණ්ඩලයක ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක කළමනාකරණ මට්ටමේ වසර 13ක නොවැඩි සේවා පළපුරුද්දක් තියෙන්න ඕන කියලා ඉල්ලනවා. ඒ වගේම තනතුරට අදාළ ශ්‍රේෂ්ඨයේ පිළිගත් වෘත්තීය වරලත් ආයතනයක පූර්ණ සමාජිකත්වය ලබා තිබීම සහ රජයේ ව්‍යවස්ථාපිත මණ්ඩලයක ආයතනයක හෝ පිළිගත් පෞද්ගලික ආයතනයක කළමනාකරණ මට්ටමේ වසර 13කට නොඅඩු සේවා පළපුරුද්දක් තිබීම කියලා මේ දෙකෙන් එකක් ඔයාලට සුදුසුකම් සවිදියට සම්පූර්ණ කරන්න වෙනවා. ඒ වගේම වයස ගත්තොත් එහෙම අවුරුදු 35ට නොඅඩු සහ අවුරුදු 55ට නොවැඩි වෙන්න ඕනේ. ඒ වගේම වැටුප් පරිමාණය ගත්තොත් එහෙම රුපියල් 1,40,000 තමයි මෙයාලා දක්වලා තියෙන්නේ. මේකට අදාළ දීමනා ඇතුළත් වෙනවා. ඒ අමතරව වාහන දීමනාව, ඉන්ධන දීමන සහ අනෙකුත් ආයතනික දීමනා මේ රැකියාවට එහෙම නැත්නම් මේ වේකන්සි එකට අයත් වෙනවා. ඉතින් ඊළඟ වේකන්සි එක විදිහට මෙයාලා දාලා තියෙන්නේ වින්දිත සහ පවුල් සහාය ප්‍රදානී තනතුර. මේකෙත් එක වේකන්සි එකයි මේ වෙනකොට සඳහන් කරලා තියෙන්නේ. මේකේ රැකියා ස්වභාවය ගත්තොත් එහෙම වින්දිත සහ පවුල් සහාය ඒකකයේ රාජකාරී සහ වගකීම් ඉටු කිරීම සහ අදාළ උපයාමාර්ග ක්‍රියාපටිපාටි සකස් කිරීම තමයි මේකේ මේ රැකියා ස්වභාවය විදිහට සඳහන් කරලා තියෙන්නේ. මේකට සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕනේ. ඉතින් සුදුසුකම් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් මනෝවිද්‍යාව උපදේශනය සහ මනෝවිද්‍යා දර්ශනය, මනෝවිද්‍යා සමාජ විද්‍යාව සහ සාමය සහ ගැටුම් නිරාකරණ යන ශේෂ්ත්‍රවලට අදාළව උපාධියක් තියෙන්න ඕන කියලා මෙයාලා සඳහන් කරලා තියෙනවා. වගේම අදාළ ශේෂ්ත්‍රයේ අවුරුදු 12කට නොවැඩි පළපුරුද්දක් මෙයාලා ඉල්ලනවා. ඒ වගේම වයස් සීමාව ගත්තොත් එහෙම අවුරුදු 35ට නොඅඩු සහ අවුරුදු 55ට නොවැඩි වෙන්න ඕනේ. ඒ වගේම වැටුප් පරිමාණය ගත්තොත් එහෙම රුපියල් 1,40,640ක් තමයි වැටුප් පෙන්වන්නේ. ඉතින් මේකෙත් වාහන දීමනාව, ඉන්ධන දීමනාව, අනිකුත් ආයතනික දීමනා මේකට ඇතුළත් වෙනවා. ඊළඟ රැකියා අංශය විදිහට ගත්තොත් එහෙම sannivedana සහ ප්‍රචාරණ ප්‍රදානී. මේකෙත් එක තනතුරයි මේ වෙනකොට ඕපන් වෙලා තියෙන්නේ. මේකෙත් තනතුරේ සාරාංශය එහෙම නැත්නම් තනතුරේ ස්වභාවය ගත්තොත් එහෙම sannivedana සහ ප්‍රචාරණයකේ රාජකාරී සහ වගකීම් ඉටු කිරීම, මුද්‍රිත, විද්‍යුත් සහ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ sannivedana උපාය මාර්ග සකස් කිරීම තමයි මේ රැකියාවට අදාළ තනතුරට නැත්තම් තියෙන කාර්යය වෙන්නේ. ඊට අමතරව සුදුසුකම් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත්ත ජන සංවේදනය හෝ ජන මාධ්‍ය පිළිබඳව
උපාධියක් තියෙන්න ඕනේ. ඒ වගේම අදාළ ශාස්ත්‍රයේ වසර 12ක පරපුරුද්දක් තියෙන්න ඕනේ. මේකෙත් වයස සීමාව විදිහට අවුරුදු 35ට නොඅඩු සහ අවුරුදු 55ට නොවැඩි වෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. වැටුප විදිහට 1,40,640ක් වෙනවා. ඒ වගේම කලින් කිව්වා වගේම අදාළ දීමනා මේකට ඇතුළත් වෙනවා. ඉතින් ඊළඟ රැකියාව විදිහට මෙයාලා ඉදිරිපත් කරලා තියෙනවා රැකවරණ අංශ ප්‍රදානී. මේකෙත් එක තනතුරයි මේ වෙනකොට දීලා තියෙන්නේ. ඉතින් මේකෙත් රැකියා ස්වභාවය ගත්තොත් එහෙම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ප්‍රාදේශීය කාර්යාවල රැකවරණය ඒකක අධීක්ෂණය කිරීමේ රාජකාරී තමයි මේ රැකියාවේ ස්වභාවය වෙලා තියෙන්නේ. ඉතින් මේකටත් විශ්වවිද්‍යාල ප්‍රමුඛ සභාවට අයත් උපාධියක් මෙයාලා ඉල්ලනවා. ඒ වගේම මේකටත් අවුරුදු 12කට නොඅඩු පළපුරුද්දක් අදාළ ශාස්ත්‍රයේ තියෙන්න ඕන කියලා කියනවා. ඉතින් වයස් සීමාව විදිහට අවුරුදු 35ත් අවුරුදු 55ත් අතර තමයි ගන්න. ඊට වඩා වැඩි වෙන්න බෑ. මේකෙත් වැටුප් ප්‍රමාණය රුපියල් 1,40,640ක් හා වාහන දීමනාව, ඉන්ධන දීමනාව සහ අනිකුත් දීමනා මේකට ඇතුළත් වෙනවා. ඊළඟ රැකියාව විදිහට මෙයාලා ඉදිරිපත් කරලා තියෙනවා මුදල් හා ප්‍රසම්පාදන නියෝජ්‍ය සහකාර ප්‍රධානී තනතුර. ඉතින් මේකෙත් කාර්ය මෙයාලා ඉදිරිපත් කරලා තියෙනවා රැකියාවේ ස්වභාවය. ආයතනයේ පද්ධති නඩත්තු කිරීම සියලු මූල්‍ය ගණදෙනු කාර්යක්ෂමව කළමනාකරණය කිරීම තමයි මේ ජොබ් එකට අයත් කාර්යය වෙන්නේ. එතකොට සුදුසුකම් විදිහට මේකෙත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාවේ ගිණුම්කරණයේ මූල්‍ය හෝ වාණිජ්‍ය පිළිබඳ උපාධියක් තියෙන්න ඕන කියලා තියෙනවා. එතකොට අවම වශයෙන් වසරක පළපුරුද්දක් තියෙන්න ඕන අදාළ ක්ෂේත්‍රයේ සම්බන්ධව. ඊට අමතරව මෙයාලා කියන වයස් සීමාවක් දාලා තියෙනවා. වයස අවුරුදු 22කට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනේ. එතකොට වැටුප් ප්‍රමාණය දාලා තියෙනවා රුපියල් 91,690ක් තමයි හා අදාළ දීමනා මේකට ඇතුළත් වෙනවා. ඊට අමතරව ඊළඟ රැකියාව විදිහට මෙයාලා නිකුත් කරලා තියෙනවා පරිපාලන නියෝජ්‍ය සහකාර ප්‍රදානී. ඉතින් මේකේ රැකියා ස්වභාවය මෙයාලා නිකුත් කරලා තියෙනවා පරිපාලන කණ්ඩායම් සමාජිකයෙකු ලෙස කටයුතු කිරීම හා මානව සම්පත් පරිපාලනයට අදාළ සියලු කරුණුවලදී විධායක අධ්‍යක්ෂවරයා මානව සම්පත් හා පරිපාලන ප්‍රධානී සමග කටයුතු සම්බන්ධීකරණය කිරීම හා සංනිවේදනය පවත්වාගෙන යාම තමයි සාමාන්‍යයෙන් මේ රැකියාවේ ස්වභාවය වෙන්නේ. එතකොට මේකත් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පිළිගන්නා කළමනාකරණ හා පරිපාලන මානව සම්පත් කළමනාකරණය පිළිබඳ උපාධියක් තියෙන්න ඕනේ. අවම වශයෙන් අවුරුද්දක පළපුරුද්දක් තියෙන්න ඕනේ. මේකේ වයස් සීමාව දාලා තියෙන්නේ අවුරුදු 22කට නොඅඩු සහ අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනේ. වැටුප් ප්‍රමාණය රුපියල් 91,690යි හා අදාළ දීමනා අයත් වෙනවා මේකට. ඊළඟ තනතුර වෙන්නේ ප්‍රාදේශීය සම්බන්ධීකාරක. මේකේ තනතුරු දෙකක් ඕපන් වෙලා තියෙනවා. ඒකේ රැකියා ස්වභාවය විදිහට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ප්‍රධාන කාර්යාලය සහ උප කාර්යාල සමග කටයුතු සම්බන්ධීකරණය කිරීම තමයි ප්‍රධාන කාර්යය වෙලා තියෙන්නේ. එතකොට මේකේ සුදුසුකම් විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් නීතිය මානව හිමිකම් කළමනාකරණය පරිපාලන මානව සම්පත් කළමනාකරණය ආශ්‍රිත උපාධියක් තියෙන්න ඕනේ. ඒ වගේම වයස් සීමාවක් සඳහන් කරලා තියෙනවා. වයස අවුරුදු 22කට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනේ. එතකොට රාජ්‍ය පරිපාලන තනතුර ශේෂ්ත්‍රයේ ඉන්න ඕනේ. එතකොට ඊළඟ රැකියාව විදිහට පරිපාලන නිලධාරී තනතුර ඇතුළත් වෙලා තියෙනවා. එතකොට මේකෙත් වේකන්සි එකයි මේ වෙනකොට තියෙන්නේ. ඉතින් මේකෙත් මෙයාලා පරිපාලන ශේෂ්ත්‍රයට අදාළව ඩිග්‍රී එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. එතකොට ඊට අමතරව වයස අවුරුදු 22කට නොඅඩු සහ 45ට නොවැඩි වෙන්න ඕනේ. වැටුප් ප්‍රමාණය දාලා තියෙනවා රුපියල් 72,650ක් තමයි මූලික වැටුප් විදිහට දාලා තියෙන්නේ. ඊට අමතරව අදාළ දීමනා මේකේ ඇතුළත් කරලා තියෙනවා. එතකොට ඊළඟ ජොබ් එක විදිහට දාලා තියෙන්නේ තොරතුරු තාක්ෂණ නිලධාරී. මේකේ තනතුරු දෙකක් මේ වෙනකොට ඕපන් වෙලා තියෙනවා. එතකොට රැකියාවේ ස්වභාවය තමයි අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය දාලා අංශයේ කාර්යයන්හි රාජකාරී වගකීම් ඉටු කිරීම තමයි මේකෙදි මෙයාලා බලාපොරොත්තු වෙන්නේ. එතකොට තොරතුරු තාක්ෂණය පිළිබඳ උපාධියක් මේකේ සුදුසුකම් විදිහට මෙයාලා ඉල්ලනවා. හෝ වෘත්තීය තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් නිකුත් කරපු වෘත්තීය පුහුණු ආයතනයක NVQ level 7 මට්ටමේ නොඅඩු ප්‍රවීණතා සහතිකයක් තියෙන්න ඕන. එතකොට මේකෙදි වයස අවුරුදු 22කට නොඅඩු සහ වයස අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනේ. ඊට අමතරව වැටුප් විදිහට දාලා තියෙන රුපියල් 72,650ක් මූලික වැටුප් විදිහට ඊට අමතරව අදාළ දීමනා ඇතුළත් වෙනවා. එතකොට ඊළඟ තනතුර විදිහට මෙයාලා ඉදිරිපත් කරලා තියෙනවා වින්දිත සහ පවුල් සහාය නිලධාරී තනතුරු 8ක් මේකට ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් මේකෙදි රැකියා ස්වභාවය විදිහට අතුරුදහන් වූ සහ අතුරුදහන් කරනු ලැබූ තැනැත්තන් පවුල්
වෙත අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල මගින් සපයන ලබන සියලුම සහයෝගිතා හා සේවාවන්හිදී වින්දිතයා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයන් සහිත සහතික කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී පරිසරයක් ශක්තිමත් කිරීම තමයි මෙයාලගේ කාර්යභාරය වෙන්නේ. ඉතින් මේකටත් විශ්වවිද්‍යාල කමිෂන් සභාවේ පිළිගත් මනෝවිද්‍යාව සම්බන්ධ උපාධියක් අවශ්‍ය වෙනවා. ඉතින් වයස අවුරුදු 22කට නොඅඩු 45ට නොවැඩි වෙන්න ඕනේ. වැටුප් ප්‍රමාණය රුපියල් 72650ක් මූලික වැටුම සඳහන් කරලා තියෙනවා. එතකොට ඊළඟ රැකියාව විදියට දත්ත ඇතුළත් කිරීම පිළිබඳ ක්‍රියාකරු මේකේ තනතුරු 6ක් මේ වෙනකොට ඕපන් වෙලා තියෙනවා. මේකෙත් මෙයාලා කළමනාකරණ අංශවල රාජකාරී තමයි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් අපොස සාමාන්‍ය පෙළ විභාගයේ එකවරකදී විෂයන් 6ක් සමත් වෙලා තියෙනවනම් මේ රැකියාවට අඳුම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම සිංහල ඉංග්‍රීසි භාෂාව සිංහල ඉංග්‍රීසි භාෂාව ගණිතය කියන විෂයන් අනිවාර්යයෙන්ම ඔයා පාස් වෙලා තියෙන්න ඕනේ. එතකොට පරිගණක පුහුණුව පිළිබඳව ඔයාට සුදුසුකමක් තියෙන්න ඕනේ. ඊට අමතරව අවුරුදු 18ත් අවුරුදු 45ත් අතර තමයි මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම මූලික වැටුප විදිහට රුපියල් 46220ක මූලික වැටුපක් ලබා ගන්න පුළුවන්. එතකොට කළමනාකරණ සහකාර තනතුරු 13ක් මේ වෙනකොට මේකේ ඕපන් වෙලා තියෙනවා. ඉතින් මේකෙත් තියෙන්නේ ඔයාලට අදාළ කාර්යාලයේ ඇතුළත රාජකාරී තමයි තියෙන්නේ. ඉතින් සුදුසුකම් විදියට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් එක්වරකදී විෂයන් 6ක් සමත්ව තියෙන්න ඕනේ. මේකට සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, ගණිතය ඇතුළත් වෙන්න ඕනේ. ඉතින් ඊට අමතරව වයස අවුරුදු 18ත් වයස අවුරුදු 45ට වඩා නොවැඩි වෙන්න ඕනේ. මූලික වැටුප විදියට 46220ක් සඳහන් කරලා තියෙනවා. ඒකට අදාළ දීමන ඇතුළත් වෙනවා. ඉතින් ඊළඟ රැකියාව විදිහට රියදුරු තනතුරු දෙකක් මේ වෙනකොට ඕපන් වෙලා තියෙනවා. ඉතින් රැකියාවේ ස්වභාවය වෙන්නේ ආයතනයක පරිපාලන ශ්‍රේණිවල නිලධාරීන් වල රියදුරු විදිහට කටයුතු කිරීම. ඉතින් අපොස සාමාන්‍ය පෙළේ විභාගයෙන් වාර දෙකකට නොවැඩි වාර ගණනකදී අවුම් වශයෙන් සාමාර්ථ දෙකක්වත් තියෙන්න ඕනේ මේ රැකියාවට අයදුම් කරන්න නම්. ඒ වගේම රිය සහායක එහෙම නැත්නම් රියදුරු පැදවීමේ වසර 3ක පළපුරුද්දක් තියෙන්න ඕනේ. ඒ වගේම වයස අවුරුදු 18ට නොඅඩු වයස අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනේ. මූලික වැටුප විදිහට 43280ක මූලික වැටුපක් හිමිවෙනවා. හා ඊට අදාළ දීමනා ලබා ගන්න පුළුවන්. ඉතින් කාර්යාල කාර්ය සහායක ඊළඟ තනතුර විදිහට දාලා තියෙනවා. ඉතින් කාර්යාල කාර්ය සහායක තනතුරු 4ක් මේ වෙනකොට ඕපන් වෙලා තියෙනවා. ඉතින් මේකෙදි ඔයාලට කාර්යාලයේ තියෙන විවිධ කටයුතු සිදු කරන්න සිද්ධ වෙනවා. හා අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් වාර දෙකකට නොවැඩි වාර ගණනකදී අවුම් වශයෙන් සම්මාන සාමාර්ථ දෙකක් සහිතව විෂයන් 6කින් සමත් වෙලා තියෙන්න ඕනේ. එතකොට මේකෙදි අවුරුදු 18ත් අවුරුදු 45ට නොවැඩි වෙන්න ඕනේ. ඊට අමතරව වැටුප් විදිහට රුපියල් 40500ක වැටුපක් හිමි වෙනවා. මූලික වැටුප. ඒකට අදාළව ඔයාට දීමනා හිමි වෙනවා. එතකොට මේකට අදාළ සියලු සුදුසුකම් මේ ආකාරයට දක්වන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ශ්‍රී ලාංකික පුරවැසියෙක් වෙනවා තනතුරට රාජකාරී ඉටු කිරීම හා වෘත්තීය සහයෝගිතා දැක්වීම වෙනවා. දිවයිනේ ඕනෑ ප්‍රදේශයක සේවය කරන්න පුළුවන් වෙන්න කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මේ සාමාන්‍ය සුදුසුකම් විදිහට මෙයාලා දක්වලා තියෙනවා. ඉතින් මේකේ අවසාන ආයුධම්පත් බව බාර ගන්න අවසාන දිනය වෙලා තියෙන්නේ 2026 ජනවාරි මාස 25 වෙනිදා. ඉතින් ඊට කලින් ඔයාට මේකට අදුම්පත් නිකුත් කරන්න ඕනේ. සභාපති ප්‍රධාන විධායක නිලධාරී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අංක 40න් 3 අංක 40 3 වන මහල බුද්ධගමුව පාර රාජගිරිය කියන ලිපිනයට ඔයාගේ ඇප්ලිකේෂන් එක යොමු කරන්න ඕනේ. ඉතින් ඔයාලට ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකක් තියෙනවා. ඒ ලින්ක් එක හරහා ඔයාලට අපේ ඇප් එකක් තියෙනවා. ඒකේ සියලු තොරතුරු ඔයාලට දේශීය විදේශීය සියලු රැකියාව අවස්ථා පිළිබඳව දැනගන්න පුළුවන්. ඉතින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට පුළුවන් ඔයාට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ රැකියාව සඳහා අයදුම් කරන්න. ඉතින් මම හිතනවා ඔයාලට යම් අදහසක් එන්න ඇති මේ රැකියාව ස්වභාවය හා රැකියාව සම්බන්ධ. ඉතින් ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න කියලා තාදරයෙන් ඉල්ලනවා. මේ වගේම channel එකට අලුත් කෙනෙක් නම් channel එක දැම්ම subscribe කරන්න කියලා ඉල්ලන ගමන් අදට ගිහින් එන්නම් අලුත් රැකියාවකින් අලුත් හමුවමු.